තේරුම් ගන්න අපි හඳුනන්නේ දැන් අපි රට ඇත්තටම කඩා වැටලා තියෙන්නේ. මේ රට ගොඩ නගන්න නම් අපි මොකද්ද ගන්න ඕනේ ක්‍රියාමාර්ගය? මල්ලි මේ රට කඩා වැටිලා නැහැ. රටේ ජීවත් වෙන ජන වර්ගයාගේ මනස කඩා වැටිලා තියෙනවා. වගේම ජන වර්ගයාගේ ආර්ථිකය සහ සමාජීය යම් යම් ප්‍රශ්න වලින් කඩා වැටිලා ජීවත් වෙන ජනමනස නැවත දියුණු කරන්න නම් වගේම ආර්ථිකයෙන් රට ගොඩනගා ගන්න නම් අපි කල යුත්තේ මම නම් දකින්න එකම දේ ඇත්තටම ගත්තොත් එහෙම දැන් ලංකාවේ දේශපාලනික වශයෙන් 77 වසරක අතීතයක් ගැන කතා කරන ජාතියක් හැටියට ඒ දේශපාලන පක්ෂ සෑම කණ්ඩායමක්ම එකතු විය යුතුයි. අද වර්තමානයේ ජීවත් වෙලා ඉන්න ජනාධිපතිවරු සියලුම දෙනා එක තැනකට එන්න අවශ්‍යයි. ඒ වගේම වර්තමාන ජනාධිපතිතුමත් එතෙන් එන්න අවශ්‍යයි. ඒ වගේම තමයි අගමැතිවරු හිටපු අගමැතිවරු සියලුම දෙනා ඉන්න අගමැති එතෙන් එන්න අවශ්‍යයි. ජනතාවට දෙන්නට ඕනේ හරි මතයක්. ජීවත් විය යුතු ආකාරය සහ ජීවත් වෙන්න අවශ්‍ය කරන වරප්‍රසාද. රටක ජීවත් වෙන ජනතාවට ජීවත් වෙන්න අවශ්‍ය කරන යටිතල පහසුකම් ටික. ඒ වගේම තමයි රටේ පාලකයෝ විසින් රටේ ජීවත් වෙන අනිකුත් බහුජාතීන් එක්ක සහජීවනයේ සමගියෙන් ජීවත් වෙන්නේ කොහොමද කියන එක මතයක්. මොකද දේශපාලනික වශයෙන් ඔවුන්ම තමයි වරින් වර විවිධ ජාතීන් ගැන විවිධ ආගම් ගැන විවිධ සංස්කෘති ගැන කතා කරන්නේ රටක පුරවැසියෝ යා යුතු ගමන් මඟ. එතකොට දේශපාලනික වශයෙන් ඔවුන් දරන මත කණ්ඩායම් වශයෙන් රටේ ඉන්න ජනතාවත් ඒව ඒ විදිහට බෙදාගෙන වර්තමානයේ වෙනකොට ಜಾති ආගම් කුල ප්‍රශ්න බොහෝමයක් ඇති වෙලා තියෙනවා. එහෙමනම් මේ ජනතාව එකමතයකට එන්න නම් අර උඩින් ඉඳලා කෑ ගහන දේශපාලන කණ්ඩායම් එක තැනකට ඇවිල්ලා එකමතයක් රටට ප්‍රකාශ කරන්නට ඕන. ඒ වගේම තමයි ඒකට මේ රටේ මහානායක මාහිමිපාණන් වහන්සේලා මැදිහත් වෙන්න ඕන. ඒ වගේම අනිකුත් ආගමික සියලුම ආගමික නායකයෝ මැදිහත් වෙන්න ඕනේ. ඒ වගේම තමයි මේ රටේ බුද්ධිමත් උගත් රාජ්‍ය පරිපාලන ශේෂ්ඨ තුල ජීවත් වෙන කටයුතු කරන ප්‍රධානී සියලු දෙනා එතෙන්ට මැදිහත් වෙනවා. ඒක තමයි රටේ පුරවැසියන්ට දෙන්නට ඕනේ යහපත් පණිවිඩයක්. රටේ පුරවැසියෝ හැටියට ආර්ථිකව සමාජිකව සහ පොදුවේ රටක ජීවත් වෙන්න ඕනේ සියලු සමස්ත ජනතාව සහ ජීවනයේ ජීවත් වෙන්න ඕනේ කොහොමද කියන ක්‍රමවේදය සකස් කරලා දෙන්න ඕනේ ඔවුන් විසින්. ඔවුන් ඉහළින් ඉඳලා මතවාද හදලා බිම්මට්ටමේ ඉන්න ජනතාවට කිව්වට මෙහෙම වැඩ කරන්න කියලා ඒක කවුරුදාවත් වෙන්නේ නැහැ කියන එක තමයි මගේ විශ්වාසය. නමුත් දැන් අවුරුදු 70ක් රට පාලනය කරන්නේ අපි රජවල් මාරුවෙන් මාරු අපි 1948 පෙබරවාරි 4 නිදහස ලැබුවානේ. අපි එදා නිදහස දෙන්නේ නැතුව 2000 වෙනකන් ඉංග්‍රීසියෙන් හිටියා නම් අද මේ රට දියුණු වෙලා තියෙන්නේ. බොහෝ විට එහෙම වෙන්න ඉඩ තිබුණා. මොකද ඒකට හේතුව අපේ රටේ පාලනය කරපු පාලකයෝ සුද්ධගේ අධ්‍යක්ෂින් තියන අය නෙවෙයි. අපිට පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි කියන ඒ යුගවල ගොඩනැගිච්ච ඒ රටේ සම්පත් තාමත් අපි පළ ප්‍රයෝජනෙට ගන්නවා. හැබැයි වර්තමාන පාලකයෝ අපේ රටේ යම් භෞතික වශයෙන් සම්පතක් ගොඩනගලා තියෙන අපි උදාහරණයකට ගමුකෝ වික්ටෝරියාව එහෙම නැත්නම් මහවැලිය නොරොච්චෝලේ ඔය වැනි අපේ රටේ තියෙන ප්‍රධාන ආර්ථික මර්මස්ථාන දිහා බැලුවත් ලෝකේ ආධාර උපකාර මත සහ විද්‍යාඥ මතයත් එක්ක තමයි ගොඩනැගිලා තියෙන්නේ. අපේම රටේ විද්‍යාඥයෝ නෙවෙයි. අපිට රුවන්වැලි සෑය ගොඩනගන්න විද්‍යාඥයෝ හිටියට සීගිරිය හදන්න එදා අතීතේ ශ්‍රී විභූතියෙන් සීගිරිය වැනි ස්ථාන හදන්නට ඉංජිනේරුවෝ හිටියට වර්තමානයේ වේලක් බැඳ ගන්නවත් ඉංජිනේරුවෙක් නැහැ. ඒ නිසා ලෝකේ තියෙන සහාය ශක්තිය අරගෙන තමයි මෙතෙක් ජාතියක් හැටියට අපි ගොඩනැගිලා තියෙන්නේ. එහෙමනම් ඒ ලෝකෙන් අපේ රටට ආපු ආක්‍රමණ අද ලංකාවේ හැටියට පැවතුනා නම් මම විශ්වාස කරන වෙලාවට ශ්‍රේෂ්ඨ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨ කරන්න පුළුවන්. ඕස්ට්‍රේලියාව කැනඩාව බවට පත් කරන්න පුළුවන්. මොකද ඒ රටවල් වලට එහා ගිය සම්පත් ස්වභාව දහමින් අපට ලැබිලා තියෙන සම්පත් භූගෝලීය වශයෙන් අපට ලැබිලා තියෙන සම්පත් මේවා ලෝකෙ කිසිම රටකට මිල කරන්න බෑ.
ලෝකේ උතුම්ම රට මේ මුතු ඇටේ කියලා කියනවා නම් කොහොමද අපි මේ තරම් නිවට ජාතියක් විදියට සහ කඩා වැටිච්ච ජාතියක් ඇටියට ජීවත් වෙන්නේ කියන එක බැලුවම අපේ පාලකින්ගේ දුර්වලකම තමයි. නිදානයක් උඩ ඉඳලා හිඟා ගන්නවා. නිදානයක් උඩ ඉඳලා හිඟා ගන්නවා. ඒවන් සර්ණයි.